එතකොට listening test එක ඔබට අප්සෙට් වුණොත් මේ disturb mentality එක reading සහ writing යන ටෙස්ට් දෙකටම drag වෙන්න පුළුවන්. ඔබට listening එක හොඳට කරන්න පුළුවන් වුණොත් අපිට confidence හොඳට හදා ගන්න පුළුවන් වුණොත් ඒ positive mentality එක අපිට reading සහ writing කියන දෙකටම drag වෙනවා. Welcome to Panacea College of English Education. මෙම වීඩියෝ එකෙන් අපි කතා කිරීමට බලාපොරොත්තු වන්නේ listening වල ඉතාම වැදගත් කොටසක්. හැබැයි මේ listening strategies වලින් ඉතා සුළු කොටසක් විතරයි මේකෙන් cover වෙන්නේ. තව ගොඩාක් strategies තියෙනවා, tips and techniques තියෙනවා. ඒවා ඔබ ඉගෙන ගත යුතුමයි. හොඳයි. IELTS ටෙස්ට් එක ආරම්භ වන්නේ listening වලින්. එතකොට listening ටෙස්ට් එක ඔබට අප්සෙට් වුණොත් මේ disturb mentality එක reading සහ listening, reading සහ writing යන ටෙස්ට් දෙකටම drag වෙන්න පුළුවන්. එහෙම වුණොත් ඔබට mentally disturb තත්ත්වයක් යටතේ තමයි exam එක ලියන්න වෙන්නේ. සමහර වෙලාවට ඔබ listening වලින් පස්සේ exam එක අතහැරලා දානවා. හැබැයි ඔබට listening එක හොඳට කරන්න පුළුවන් වුණොත්, අපිට confidence හොඳට හදා ගන්න පුළුවන් වුණොත් ඒ positive mentality එක අපිට reading සහ writing කියන දෙකටම drag වෙනවා. ඒක ඉතාම හොඳ තත්ත්වයක්. එම නිසා අපි listening කොටස හොඳින් කරන්න ඕනේ. එතකොට අපිට first impression එක අපිට මේනවා හොඳට අපි කරාය කියන එක. හොඳයි. මෙහිදී මම කතා කරන්නේ digression, negation සහ clarification කියන කොටස් තුන. හොඳයි. Digression කියන්නේ deviation from the original topic. සමහර වෙලාවට speaker සුළු වෙලාවකට original topic එකෙන් පිටතට අදාළ නොවන දෙයක් කතා කරනවා. එහෙම කරන්නේ ඔබට එක ළඟ උත්තරයක් හෝ උත්තර දෙකක් දීලා ඒක ලියා ගන්න කාලය දෙන්න. එතකොට digression එකක් වුණාම ඔබට ආපහු topic එකට එනකොට පැහැදිලි specific links දෙනවා. මම ආපහු original topic එකට එනවා කියලා. සමහර වෙලාවට coming back to my original topic එහෙම දෙන්න පුළුවන්. එහෙම නැත්නම් sorry I was carried away. ඒ කියන්නේ carried away කියන්නේ emotionally drag වුණා කියන එකයි වෙන පැත්තකට. එහෙම නැත්නම් coming back to my topic. sorry. yes ඒ වගේ දෙයක් දෙන්න පුළුවන්. මේ වීඩියෝ එක බලන ඔබ IELTS OET හෝ PTE exam කරන්න බලාපොරොත්තු වෙනවා නම් අපගේ courses හා සම්බන්ධ වෙන්න පුළුවන්. එසේම ඔබට individual component එකක් සඳහා සහාය අවශ්‍ය නම්, විශේෂයෙන් speaking සහ writing correction අවශ්‍ය නම් අප හා සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ සඳහා ඔබට පහසුකම් ටෙලිෆෝන් නම්බර්ස් ඔස්සේ අපව සම්බන්ධ කරන්න පුළුවන්. එහෙම නැත්නම් WhatsApp message එකක් ඔස්සේ අප හා සම්බන්ධ වෙන්න පුළුවන්. ඊට පස්සේ negation. Negation කියන්නේ contradict what he or she said. සමහර වෙලාවට ස්පීකර් කියපු දේ නැත කියනවා. එතකොට බොහෝ වෙලාවට 99%ක්ම හරි උත්තරේ පළවෙනි එක නෙමේ දෙවෙනි එක. උදාහරණයක් වශයෙන් the class is scheduled to be held on 27th of March කියලා. Oh I am sorry. Actually it was 29th. So 27th is wrong, 29th is the correct answer. එම නිසා මතක තියාගන්න negation වලදී ඔබ දෙවෙනි උත්තරය තමයි 99%ක්ම හරියන්නේ. හොඳයි. ඊළඟට අපි ගමු clarification. සමහර වෙලාවට ඔබට තේරුම් ගන්න බැරි, අමාරු, හිතා ගන්නවත් බැරි කොටසක් ඔබට දෙනවා. දීලා ඊට පස්සේ උත්තරේ සරල කරලා දෙනවා. බොහෝ වෙලාවට writing වලින් නම් in other words වගේනේ. බොහෝ වෙලාවට මෙහිදී දෙන්නේ what I meant was. What I meant was කියලා මේක simplify කරලා දෙනවා. හොඳයි. එතකොට මේ පිළිබඳව ඔබ අවබෝධයකින් ඉන්න, ඒ කියන්නේ digression, negation සහ clarification වලදී speaking
ටෙස්ට් වලදී නෙමේ ඇත්තටම ලිස්නින් ටෙස්ට් වලදී. එතකොට ලිස්නින් ටෙස්ට් එක හොඳට කරන්න. හොඳට කරොත් පොසිටිව් මෙන්ටැලිටි එක හින්දා ඔබට හොඳ බූස්ට් එකක් ලබා ගන්න පුළුවන් රීඩින් සහ රයිටින් වලදී. අපි හිතනවා මේ වීඩියෝ එක ඉන්ෆෝමටිව් කියලා. ඔබ අලුත් යමක් ඉගෙන ගත්තා කියලා. එහෙනම් අපේ channel එක subscribe කරන්න, like කරන්න, ඒ වගේම තව කෙනෙකුට ඉගෙන ගන්න share කරන්න.